හෙලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ලෝකයේ තියෙන අතිශය භයානක ඒ වගේම දැවැන්තම සහ පුදුම හිතෙන තාක්ෂණයෙන් යුත් වරයන්ත්‍ර සූත්‍ර කිහිපයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. එකිනෙකට වෙනස් අරුම පුදුම වැඩ කරන මේ යක්ෂයන් වගේ යන්ත්‍ර දැක්කම ඔයාලටත් අනිවාර්යෙන්ම පුදුම හිතෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ ඔබ දකින්නේ භූගත පතල් කැනීම් සහ උමං මාර්ග හදන්න විශේෂයෙන්ම නිර්මාණය කරපු දැවැන්ත යන්ත්‍රයක්. මේකට පුළුවන් අඩි 16යි අඟල් 4ක විස්කම්බයක් තියෙන විශාල උමං මාර්ග ඉතාම පහසුවෙන් කපාගෙන යන්න. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වෙන නිසා පරිසරයට වෙන හානියත් හරිම අඩුයි. මේ ඔබ දකින්නේ ලෝකයේ තියෙන විශාලතම ලෝඩර් යන්ත්‍රවලින් එකක්. පතල්වල තියෙන දැවැන්ත බර ප්‍රමාණයන්ට ට්‍රක් රථවලට පටවන්න තමයි මෙයාව පාවිච්චි කරන්නේ. අශ්ව බල 1847ක අතිමහත් බලයක් තියෙන එන්ජිමකින් තමයි මේ යක්ෂයා ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔබ දකින්නේ විශාල ඉදිකිරීම් භූමිවල පස් සහ තද පාෂාණ පොළොව යටටම විදගෙන යන්න පාවිච්චි කරන ලීබර් වර්ගයේ දැවැන්ත යන්ත්‍රයක්. කොච්චර ලොකු වුණත් ඕනෑම අභියෝගාත්මක ස්ථානයකට පහසුවෙන්ම ගමන් කරන්න මේකට පුළුවන්. මේ ඔබ දකින්නේ නව පරම්පරාවේ සුවිශේෂී ලෝඩර් යන්ත්‍රයක්. අඩි 1.5කට වඩා ඝනකම තියෙන තද පාෂාණ සහ පස් ස්තර පවා ඊටම සුළුවෙන් කඩාගෙන ඉදිරියට යන්න මේ යන්ත්‍රයට පුළුවන්. මේ ඔබ දකින්නේ පතල් ශේෂ්ත්‍රයේ බර ප්‍රහාණය කරන්න යොදා ගන්නා විශේෂිත ට්‍රක් රථ පද්ධතියක්. එන්ජින් දෙකකින් ක්‍රියාත්මක වන මේ රථවලට එකවර ටොන් 500ක අතිමහත් බරක් එක දිගට ඇදගෙන යන්න පුළුවන්. මේ ඔබ දකින්නේ විදුලියෙන් ක්‍රියාත්මක වන ලෝකයේ දැවැන්තම පතල් හාරණ යන්ත්‍රයක්. කොච්චර අමාරු පරිසරයක වුණත් නොනවත්වා අකණ්ඩව පතල් කැනීම් කටයුතු කරන්න මේ යක්ෂයාට පුළුවන්. මේ ඔබ දකින්නේ විශාල ගොඩනැගිලි සහ කොන්ක්‍රීට් ව්‍යූහයන් ශනිකව කඩා බිඳ දමන්න පුළුවන්. ඒ සඳහා පාවිච්චි කරන ප්‍රබල කැනීම් යන්ත්‍රයක්. ඊටාම ඉහළ සාරණ බලයකින් යුත් නිසා ඕනෑම හයිය කොන්ක්‍රීට් එකක් වුණත් මෙයා ඉස්සරහ කුඩුපට්ටම් වෙනවා. ඔබ මේ දකින්නේ යකඩ කර්මාන්ත ශාලා ඇතුලේ උණු වූ ලෝහ ප්‍රවාහනය කරන විශේෂිත රථයක්. සෙල්සියස් අංශක 1300ක අධික උෂ්ණත්වයක් තියෙන රත්වෙච්ච ලෝහ අඩංගු පත්‍ර පවා කිසිම බයක් නැතුව ප්‍රවාහනය කරන්න මේ යක්ෂයාට පුළුවන්. මේ ඔබ දකින්නේ කර්මාන්ත ශාලා ඇතුලේ විශාල බර ලෝහ අල්ලලා කරකවන්න සහ උස්සන්න පාවිච්චි කරන යන්ත්‍රයක්. ටොන් 15ක බරක් වුණත් එකවර එසවීමේ හැකියාව තිබුණට මෙයාගේ එන්ජිම නම් හරිම නිහඬයි. ඔබ මේ දකින්නේ කෙලින්ම ගෙවල් මුද්‍රණය කරන දැවැන්ත 3D ප්‍රින්ටර් යන්ත්‍රයක්. ලෝකයේ ප්‍රථම දෙමහල් 3D මුද්‍රිත නිවස හදන්න පාවිච්චි කළේ මේ යන්ත්‍රයයි. මේකෙන් ගොඩනැගිලි හදද්දී පස් සහ කොන්ක්‍රීට් නාස්ති වෙන එක ගොඩක් අඩු වෙනවා. මේ ඔබ දකින්නේ ජලයේ පාවෙමින් ගංගා සහ විල් පතුල සාරන්න යොදා ගන්නා විශේෂිත කැනීම් යන්ත්‍රයක්. ජලයට යටින් තියෙන තද පස් සහ රොන් මඩ ඉවත් කරන්න මෙයාව යොදා ගන්නවා. ඔබ මේ දකින්නේ අතිශය උස ගොඩනැගිලි ආරක්ෂිතව කඩා බිඳ දමන්න පාවිච්චි කරන දිග අතක් තියෙන යන්ත්‍රයක්. ටොන් 16ක් බර කොන්ක්‍රීට් කොටස් පවා උඩ ඉඳන් කපලා බිමට දාන්න මේකට පුළුවන්. ඔබ මේ දකින්නේ ගොඩනැගිලි කඩද්දී එකතු වෙන සුන්බුන් සහ දූවිලි එකපාරටම ඇදලා ගන්න පුරුවන් හයිඩ්‍රොලික් වැකියුම් පද්ධතියක්. ප්‍රබල චූසන බලයක් තියෙන නිසා තත්පර ගණනාවකින් පරිසරය පිරිසිදු වෙනවා. ඔබ මේ දකින්නේ දැව කර්මාන්තයේදී විශාල ලී කොටන් එකවර අල්ලලා උස්සන්න පාවිච්චි කරන වොල්වෝ යන්ත්‍රයක්. ටොන් 12කට වඩා බර ලී කොටන් තොගයක් එකපාර අරන් යන්න මේකට පුළුවන්. ඔබ මේ දකින්නේ කැලෑ නැවත වගා කරන්න කලින් පස සකස් කරන විශේෂිත ට්‍රැක්ටර් යන්ත්‍රයක්. කැපෙන තැටි පේලි 3කින් එකපාර පස සහ මුල් කපාගෙන යන්න මේකට පුළුවන්. ඔබ මේ දකින්නේ දුරස්ථ පාලකයකින් එහෙමත් නැත්නම් රිමෝට් එකකින් පාලනය වෙන පාෂාණ විදින යන්ත්‍රයක්. කඳුකර දුෂ්කර සහ මිනිස්සෙකුට යන්න අමාරු ස්ථානවල ගල් විදින්න මෙයාව යොදා ගන්නවා. ඔබ මේ දකින්නේ ඕනෑම අමාරු භූමියක් වුණත් නොවැටි ගමන් කරමින් ගල් විදින්න පුළුවන් තවත් පට්ටම යන්ත්‍රයක්. අඟල් 2 සිට 3 දක්වා විස්කම්බයක් තියෙන සිදුරු හරිම නිවැරදිව විදින්න මේකට පුළුවන්. ඔබ මේ දකින්නේ යකඩ උණු කරන කර්මාන්ත ශාලාවල ඉතිරි වෙන අතිශය රත් වූ අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන රථයක්. සෙල්සියස් අංශක 100 ගණනින් රත් වෙච්ච ලෝහ අපද්‍රව්‍ය ඉතාමත් ආරක්ෂිතව වෙනත් ස්ථානයකට හලන්න මේ රථයට පුළුවන්.
ඔබ මේ දකින්නේ නෞකා සහ විශාල පාලම් කොටස් පාරවල් දිගේ ප්‍රවාහනය කරන විශේෂිත දැවැන්ත ලොරි පද්ධතියක්. අඩි 223ක් දිග ටොන් 400ක් බර විශාල නැව් කොටස් පවා පාරේ පදවාගෙන යන්න මොවුන්ට පුළුවන්. ඔබ මේ දකින්නේ ට්‍රක් රථයක උඩම සවි කරලා තියෙන කැනීම් යන්ත්‍රයක්. වෙනම ට්‍රේලර් වලට පටවන්නේ නැතුව නෝමල් වාහනයක් වගේ පාරේ පදවාගෙන ගිහින් පානු කපන්න සහ පාරවල් අයින් පිරිසිදු කරන්න මේකට පුළුවන්. ඔබ මේ දකින්නේ විශාල ලී කොටන් සහ ගස් කඳන් තප්පර ගණනකින් කුඩු කරලා විනාශ කරලා දාන දැවැන්ත්‍ර යන්ත්‍රයක්. අශ්ව බල 950ක බලයක් තියෙන නිසා මොනතරම් හයිය ගස් කඳක් වුණත් මෙයා ඇතුළට දැම්ම ගමන් කුඩු පට්ටම් වෙනවා. මේ ඔබ දකින්නේ අඳුරු භූගත පතල් ඇතුලේ තද පාෂාණ ඉවත් කරන්න පාවිච්චි කරන විශේෂිත හයිබ්‍රිඩ් ලෝඩර් යන්ත්‍රයක්. ඉන්ධන පාවිච්චිය ගොඩක් අඩු කරමින් පතල් ඇතුලේ වැඩ කරන්න මේවා උපකාරී වෙනවා. මේ ඔබ දකින්නේ පොළොවයට පයිප්ප සහ කේබල් දාන්න දිගටම කානු කපාගෙන යන දැවැන්ත යන්ත්‍රයක්. අඩි 19ක් තරම් ගැඹුරු අඩි 12ක් පළල කානු ඉතාම කෙටි කාලයකින් කපන්න මේකට පුළුවන්. මේ ඔබ දකින්නේ ගොඩබිම වගේම වතුරේදීත් එකසේ වැඩ කරන්න පුළුවන් උභය ජීවී කැනීම් යන්ත්‍රයක්. වතුරේ පාවෙන ගමන් අංශක 360ටම කැරකෙමින් වතුරයට තියෙන මඩ සහ අපද්‍රව්‍ය ඉවත් කරන්න මේකට පුළුවන්. මේ ඔබ දකින්නේ කැලෑවල ගස් කපන්න පාවිච්චි කරන අරුම පුදුම යන්ත්‍රයක්. ගහක් අල්ලගෙන ශනිකව කපලා ඒක අතු ඔක්කොම ඉවත් කරලා ලී කොටන් වෙන් කරලා දාන්න මේ අක්ෂයාට යන්නේ තප්පර කිහිපයයි. මේ ඔබ දකින්නේ කෝච්චි පාරවල් අයිනේ තියෙන ගස් අතු කපලා අයින් කරන්න පාවිච්චි කරන විශේෂිත කියත් පද්ධතියක්. දුම්රිය ගමනාගමනයට බාධා වෙන ගස් අතු හරිම ආරක්ෂිතව කපන්න මේකට පුළුවන්. මේ ඔබ දකින්නේ මඩ පිරුණු කඳුකර වනාන්තර ඇතුලේ කපපු ලී කොටන් ඇදගෙන යන්න පාවිච්චි කරන දැවැන්ත යන්ත්‍රයක්. මොනතරම් ලිස්සන පාරක වුණත් බර ලී කොටන් එක දිගට ඇදගෙන යන්න මේකට පුළුවන්. මේ ඔබ දකින්නේ පාරවල් අයිනේ තියෙන පස් තනකොළ සහ අනවශ්‍ය කොටස් කපලා පාරවල් පිරිසිදු කරන යන්ත්‍රයක්. කපන පස් කෙලින්ම එළියට විසි කරමින් වේගයෙන් පාර අයින සුද්ධ කරන්න මේකට පුළුවන්. මේ ඔබ දකින්නේ අධික හිම පතිත වෙන රටවල් වල ගුවන් යානා මත බැඳෙන හිම සහ අයිස් ඉවත් කරන විශේෂ යන්ත්‍රයක්. ගුවන් යානා ආරක්ෂිතව ගුවන්ගත කරන්න කලින් හිම පිරිසිදු කරන්නේ මෙන්න මේ විදියටයි. මේ ඔබ දකින්නේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය වෙනුවෙන්ම විශේෂයෙන්ම නිපදවපු වොල්වෝ සමාගමේ අලුත්ම ට්‍රක් රථයයි. රියදුරුට සහාය වෙන විශේෂිත කැමරා පද්ධති සහ අධික බර පටවන්න පුළුවන් තාක්ෂණයෙන් මෙයා සමන්විත වෙනවා. ඉතින් යාළුවනේ අද අපි බලපු මේ අති දැවැන්ත යන්ත්‍ර සූත්‍ර ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේවායින් ඔයාලගේ හිත වැඩිපුරම ගත්තේ කුමන යන්ත්‍රයටද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. තවත් මෙවැනිම වීඩියෝකින් නැවත හමුවෙමු. ඔයාලට සුබ දවසක්.